ශදාරාසුව නිකේතනයේ වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබට හන්දිපත් වේදනාවද? ඒ කියන්නේ දිගින් දිගටම පවතින වේදනාවක් තියනවද? එහෙමත් නැත්නම් චලනයන් කරන විට වේදනාව එනවද? තවත් ඔබට හන්දිවල තද ගතියක් තියනවද? විශේෂයෙන් උදේ අවදි වෙන විට හන්දි දිග ඇර ගන්න අමාරුයිද? ඒ වගේම එකම ඉරියව්වක ගොඩක් වෙලා ඉඳලා නැවත වෙන ඉරියව්වකට යන්න අමාරුයිද? එහෙමත් නැත්නම් ශරීරයට අනිත් ස්ථානවලට සාපේක්ෂව ඔබගේ හන්දිය මත අත තියලා බලනකොට උෂ්ණත්වය වැඩි වෙලාද? එහෙමත් නැත්නම් මදක් රතු වෙලා තියෙනවද? චලනයන් අඩු වෙලාද? එහෙමත් නැත්නම් විශේෂම කාරණාව තමයි හන්දි චලනය කරන විට ශබ්දයක් ඇති වෙනවද? ඉතින් මේ ලක්ෂණ තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම හන්දි රෝගයකින් පෙළෙන අය. ආයුර්වේදයට අනුව හන්දි රෝග ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ වාතය කෝප වීම. ඉතින් මේ වාතය කෝප වෙන්න ප්‍රධානව බලපාන හේතු කිහිපයක් තියෙනවා. විශේෂයෙන් තමයි ව්‍යායාම අඩුකම. එකම ඉරියව්වක වැඩි වේලාවක් සිටීම, වැරදි ඉරියව් පාවිච්චි කිරීම. ඒ වගේම ආහාර පුරුදුවල වැරදි. තවත් අපිට වළක්වන්නම බැරි හේතුවක් තමයි වයසට යන එක. ඉතින් මේ වගේ කාරණා නිසා ඔබේ වාත දෝෂය, ශරීරය තුල පවතින වාත දෝෂය කෝපයටපත් වෙනවා. වාත දෝෂය කෝපයටපත් වුනහම තමයි අපි අර ඉස්සෙල්ලා කියපු වේදනාව, තද ගතිය, නවන්න දිගාරින්න තියෙන අපහසුතාවය, උණුසුම්තාවයක්, රතු වීම, ශබ්ද ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ දන්නවද මේ වගේ තත්ත්ව සඳහා ආයුර්වේදය තුළ සාර්ථක ප්‍රතිකාර තියෙනවා කියලා? ශදාරාසුව නිකේතනයේ මගින් ඔබගේ ශරීරයේ පවතින මෙවැනි තත්ත්ව සඳහා විශේෂිත වූ ප්‍රතිකාර මාලාවක් හඳුන්වලා දෙනවා. ඔබට බාහිර ප්‍රතිකාර විදිහටත් අභ්‍යන්තර ප්‍රතිකාර විදිහටත් මෙම ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. අභ්‍යන්තර ප්‍රතිකාර විදිහට විශේෂයෙන් සැකසුණු කෂාය වර්ග, ගුලි වර්ග, කල්ක, චූර්ණ ඒ වගේ දේවල් ලබා ගන්න පුළුවන්. මෙතන ප්‍රධානම වෙනවා බාහිර ප්‍රතිකාර. ශදාරා අපිටම විශේෂ වෙලා තියෙන විශේෂ වට්ටෝරු වලට සැකසුණු තෛල අභ්‍යංග, පොට්ටනි තැවිලි, වාෂ්ප ස්වේද, ඒ වගේම පත්තු. විශේෂිත වූ පත්තු වර්ග පාවිච්චි කරලා ඔබේ මේ හන්දි රෝග සුව කරගන්න පුළුවන්. ඉතින් අපි මූලිකව බාහිර ප්‍රතිකාර විදිහට කරනවා තෛල අභ්‍යංග. ශදාරා තුල තියෙන විශේෂ වට්ටෝරු වලට අනුව නිසි ප්‍රමිතියට හිඳින ලද තෛල අභ්‍යංගයේ මගින් ඔබට පුළුවන් ඔබේ හන්දි වල පවතින වේදනාව අඩු කරගන්න. ඒක වෙන්නේ හන්දිය මත තෛල අභ්‍යංගයේ මගින් හොඳ රුධිර සැපයුමක් හම්බ වෙනවා. මාංශ පේශී වලට හොඳ රුධිර සැපයුමක් හම්බ වෙන එක තුලින් මාංශ පේශී වල තියෙන තද ගතිය නැති වෙලා යනවා. නවන්න දිගාරින්න පහසුවක් හම්බ වෙනවා. විශේෂ ප්‍රතිකාරයක් තමයි වාෂ්ප ඇල්ලීම. ඒක තව විදිහකට කියනවා නම් පොට්ටනි තැවිලි. විශේෂ වූ ඇට වර්ග, කොළ වර්ග භාවිතා කරලා සාදන පොට්ටනි යොදාගෙන වාෂ්පය එහෙම නැත්නම් තාපය අපිට ඒ හන්දියට දෙන්න පුළුවන්. ඉතින් මේ තැවීම මගින් ඒ තියෙන හන්දිය අවට තියෙන මාංශ පේශී වල ක්‍රියාකාරීත්වය පහසු වෙනවා. මාංශ පේශී වල තද ගතිය නැති වෙලා යනවා. ඉතින් ඔබට පුළුවන් අපෙන් විශේෂිත වූ පොට්ටනි වාෂ්පසේද හරහා හන්දියේ තියෙන වේදනාව, කැක්කුම නැති කරගන්න. ඒ වගේම තමයි විශේෂම දේ ඔබේ රෝගයට අදාළව. ඒ කියන්නේ මොකක් නිසාද කැක්කුම එන්නේ? මොනවා නිසාද තද වෙලා තියෙන්නේ? මොකක් නිසාද හන්දිය උණුසුම් වෙලා තියෙන්නේ? ඇයි රතු වෙලා තියෙන්නේ? ඔය වගේ කාරණා සඳහා අපි එකම ප්‍රතිකාර පද්ධතියක් පාවිච්චි කරන්නේ නැහැ. ඔබට ඔබේ ප්‍රകൃතියට, ඒ කියන්නේ ඔබේ ශරීර ස්වභාවයට, එහෙමත් නැත්නම් ඔබේ රෝගයට අදාළව අපි යොදන ප්‍රතිකාර වෙනස් වෙනවා. ඉතින් ඔබේ රෝග නිදාණයට, ඒ කියන්නේ රෝගයට හේතුවට අදාළව යොදන පත්තු, ඒක අපි රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙනවා, රෝගී තත්ත්වය අනුව වෙනස් වෙනවා.
ඉතින් ඔබට පුළුවන් අපෙන් ඒ විශේෂ ප්‍රතිකාර ලබා ගන්න. විශේෂ වට්ටෝරු වලට අනුව සැකසුණු පත්තු යෙදීම. අදාළ ස්ථානයට ඊටාම සාර්ථකව. ඒ කියන්නේ කට්ටියට හිතෙන්න පුළුවන් අනේ පත්තුවක් බැඳගෙන ඉන්න හරිම අමාරුයිනේ. මම රාජකාරි වලට යනවනේ. නමුත් අපි නවීන විදිහට පත්තු ආලේප කරලා නවීන විදිහට අපිට පුළුවන් ඔබට ප්‍රශ්නයක් නොවන ආකාරයට සකසලා දෙන්න. ඉතින් ඔබේ රෝගයට අදාළව කරන සාර්ථක ප්‍රතිකාර තුලින් ඔබට පුළුවන් රෝගය ස්ථීර වශයෙන්ම හොඳ කර ගන්න. ඉතින් අපි අර මුලින් කිව්වා වගේ රෝග ලක්ෂණ, ඒ කියන්නේ හන්දිවල වේදනාව, හන්දිවල තද ගතිය, චලනය කරන්න තියෙන අමාරුව, ඒ වගේම හන්දි උණුසුම් වෙලා නම්, හන්දි ඉදිමිලා නම්, හන්දි රතු වෙලා නම්, ඒ වගේම ඇවිදිනකොට පඩිපෙළ නගිනකොට ශබ්ද එනවනම් ඔයාලා එන්න ඕනේ හොඳම තැන තමයි ශදාරා සුව නිකේතනේ. ඉතින් අපි ගාවට එන්න මේ වගේ ප්‍රතිකාරවල වෙනස අත්විඳින්න.